good morning everyone. Welcome back to my YouTube channel. ඉතින් අද මම ඩේ vlog එකක් තමයි කරන්න ඉන්නේ. අද නිවාඩු දවසක්නේ. ඉතින් මම හරිම සතුටුයි. අද අපි යමු. අද අපි හික්කඩු බීච් යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දිගටම මාත් එක්ක vlog එකේ ඉන්න. bye. හරි ඉතින් මුලින්ම මම කරන සුපුරුදු වැඩසටහන තමයි කරන්න මේ යන්නේ. ඉතින් මගේ බ්ලොග් බලන කෙනෙක් නම් දන්නවා මම උදේට අනිවාර්යයෙන්ම බුදුපහන තියනවා කියලා. ඉතින් ලස්සන මල් වටේකුත් හදාගත්තා. මේ තියෙන්නේ අපේ ලස්සන මිදුල උදේට තියෙන view එක. ඊට පස්සේ අපේ අම්මා උදේට හදලා තිබුණා කොළ කැඳ. ඉතින් ඒ කොළ කැඳ ඉදල් කරන්නත් කලින් මට හිතුණා බුදුහාමුදුරන්ට පූජා කරොත් හොඳයි කියලා. ඉතින් මම චූටි කප් දෙකකට දාගෙන ඒ දෙකත් මේ පූජා කරන්න තමයි හදන්නේ. ඉතින් මම හරිම ආසයි මේ උදේට මෙන්න මේ වගේ හැමදාම මොන හරි ආහාර වගේ කෑම මොන හරි දෙයක් පූජා කරන්න තියෙනවා නම් ඉතින් ඒක කරන්න හරි අමාරුයි. මොකද ඊට කලින් අපේ ගෙදර මේ කෑම කෑම නිසා. ඉතින් අද නම් අනිවාර්යයෙන්ම මම කොළ කැඳ දෙක ඉඳුල් කරන්නත් කලින්ම කෝප්ප දෙකකට දාගත්තා. ඉතින් මං හරි ආසයි මේ වගේ හදන්කෝරු ගොඩක් ගහලා සුවඳට තියන්න. ඉතින් ඒ වගේ හදන්කෝරු ගොඩක් ගහලා බුදු පහන තිබ්බා. දැන් ඉතින් පහන තියලා ඔක්කොම කරලා ඉවරයි. පහන තියලා සේරම කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ ඇඳගෙන යන්න දුමල් ලෑස්ති කරගන්න එක. යන ගමන් සීනිගම දේවාලෙට යන්න තමයි හිතන් ඉන්නේ. මොකද හික්කඩුවට යන ගමන් තමයි අපිට සීනිගම දේවාලෙ මුණ ගැහෙන්නේ. ඉතින් ඒකට වැඳලාත් යන එක හොඳයිනේ. ඉතින් අපි ඒකටත් වැඳලා යන්න තමයි හිතන් ඉන්නේ. නාන්නත් ඕන. මෙතුම ලෑස්ති කළාම නාගන්න ඕන. එහෙනම් අපි යන ගමන් මුණ ගැහෙමු. bye. හරි. දැන් ලෑස්තිලා ඔක්කොම ඉවරයි. අම්මලා ලෑස්ති වෙන ගමන් ඉන්නේ. දැන් ඉතින් ලෑස්තිලා යමු. අපි කඩොඩ ගිහලා බලමු. bye. හරි ඉතින් ඔයාලා බලනවා ඇති හික්කඩුවට එනවා කියපු කට්ටිය කොහෙද මේ යන්නේ කියලා. ඉතින් හික්කඩුවට අතරමඟ තමයි සීනිගම දේවාලේ තියෙන්නේ. අර මං කලින් කිව්වා වගේ ඉතින් සීනිගමටත් ඇවිල්ලාම ගියා. මොකද එතනින් යන පාරනේ. කොහොමත් ඉතින් එතනින් හරහා ගමනක් විමනක් යනකොට අනිවාර්යෙන් ඉතින් මෙතනට පන්රක් දාලා යන්න නම් අමතක කරන්නේ නැහැ කවුරුත්ම. ඒ නිසා ඉතින් අපි සීනිගම දේවාලෙත් වැඳගෙනම ගියා. එදා ඉතින් අර පොයේ දවසින්දා සෙනඟ ගොඩක් අය ඉඳියා. නැත්නම් ඉතින් වෙනදාට පූජාව තියෙන දවසට තමයි සෙනඟ ඉන්නේ. නැත්නම් ඉතින් එච්චර ලොකු සෙනඟක් නැහැ. අර හැමෝටම නිවාඩු දවසක් නේ. හින්දා තමයි මෙච්චර සෙනඟ ඉඳියේ. ඊට පස්සේ ඉතින් අපි සීනිගම දේවාලෙට පඳුරක් දාලා වැඳගෙනම හික්කඩුව බලා පිටත් වුණා. හරි. දැන් ඉතින් අපි හික්කඩුවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් හරිම සතුටුයි. දැන් ඉතින් අපි හෙල්මට් එක එහෙම ගලවලා චොට්ටක් ඉතින් ෆ්‍රෙෂ් වුණා. මොකද ටිකක් දුර ආවනේ. ඉතින් හරිම රසනේ ළමයි පුදුම රසණයක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන ලොකු ක්‍රවුඩ් එකක් ඇවිල්ලා ඉඳියා. ලොකු සෙනඟක් ඉඳියා මෙතන. බයිසිකල් වලින් පිරීලා තිබුණේ මෙතන පාකින් එකම. කොහොමත් ඉතින් පොය දවසට බීච් කියන්නේ ආයි සෙනඟ ෆුල් වෙන්න පිළිලා තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳියා.
විදියට තමයි බීච් එකේ නිකන් පිස්සු නට වගේ ඉඳී. හරිය නිකන් අද ඊ බීච් එකට ආවා වගේ ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. ඉතින් එහෙම තමයි නේද? මම ඉතින් හරි මාසයි බීච් එකට එන්න. මගේ ගොඩක්ම බ්ලොග්ස් වල තියෙන්නම මම බීච් එකට ආපු බ්ලොග්ස්ම තමයි. සාමාන්‍යයෙන් මම ඩේ බ්ලොග්ස් වගේ කරනවා නම් ඉතින් අනිවාර්යෙන් බීච් එකට යන එකත් ඇඩ් කරනවම තමයි. මොකද ගොඩක් බීච් එකට යන හින්දා ඒ තරමට මම ආසයි. ඉතින් අද කියන්නේ අපි ආවේ දවල් 2ට විතර තමයි. 2:03ට විතර තමයි ගෙදරින් ආවේ. මොකද රස්නේ නිසා. ඉතින් ඇත්තටම අපි හිතුවේ නෑ මේ ඒ ටයිම් එකට යනකොට රස්නේ බහයි කියලා හිතුවේ. ඒ කියන්නේ අවුව බහයි කියලා තමයි හිතුවේ. ඒ වුණාට එහෙම නෑ. ඉතින් එළියට ආවට පස්සේ හවස 5 වෙනකනුත් මේ වගේ මව්වයි. ඉතින් මෙතන හරිම රස්නේ. මුලින්ම ඉතින් ආවට පස්සේ ටක් ගාලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මොකද ඊට පස්සේ මූණ ඩල් වෙන ගන්නවා රස්නේ වැඩි වුණාම. ඉතින් මෙතන මං අරන් තියෙනවා ලස්සන බවුවෙක්. ඉතින් ගොඩක් බව්ව නාවන්න අරගෙන ඇවිල්ලා තිබුණා බීච් එකට. ඉතින් හරිම ලස්සන බව්ව ටිකක් ඉඳියා. ඉතින් ඇත්තටම මගේ ෆොටෝස් ගන්න කවුරුත්ම නෑ ළමයි. අපේ මල්ලි ගත්තොත් ගන්න එක ෆොටෝ එකක් විතරයි. ඉතින් ළමයිට ඉතින් එක ෆොටෝ එකක් විතරක් අරගෙන මාතිනේ සෑහීමකට පත් වෙන්න. ඉතින් මං කරේ වීඩියෝම ගත් එක තමයි. ගොඩක් ෆොටෝස් නම් ගත්තේ නෑ. මොකද මට ගන්න කෙනෙක් නැති හින්දා තමයි මං ගත්තේ නැත්තේ. ඉතින් ගොඩක් කෙස්ලත් ඇවිල්ලා ඉඳියා. මොකද මෙතන පිටිපස්සේ තියෙන්නේ අර හිකා ට්‍රාන්ස්බයි සිනමන් කියන ලොකු හොටෙල් එකක්. ඉතින් ඒකෙන් ගෙස්ලා ගොඩක් අය මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මොකක් හරි හදිස්සියවත් ගෙස්සරට ඒ කියන්නේ කාර්යයක් වුණොත් එහෙමත් කණ්ඩායම් මෙතනත් ඉන්නවා. ඒ කියන්නේ හදිස්සියවත් එයාලා මුහුදට ගිහිලා කියන්නේ මුහුදට ගහගෙන යන්න ගියොත් අන්න ඒවටත් සූදානම් වෙලා තමයි මෙතන ඉන්න කට්ටිය ඉන්නේ. ඉතින් මං කලින් බ්ලොග් එකක් දාලා තියෙනවා මේ හොටෙල් එකටම අපි ඇවිල්ලා ඩිනර් අවුට් එකක් ගත කරපු විදිය. ඉතින් ඔයාලා බලලා නැත්තම් කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් බලන්න පුළුවන්. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මහදේ කවුරුද තනිමැකුවේ. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මහදේ කවුරුද තනිමැකුවේ. හරි අපේ තාත්තයි මල්ලිය නම් ඉතින් නෑවා. මල්ලිය නම් මුලින්ම නාන්න හිතාගෙන නෙමෙයි ආවේ. තාත්තා නානකට ඉතින් එයාට දාස හිතුණා නාන්න. මොකද මොහොතේ ගොඩාක් කට්ටිය මේ නානවා. ඉතින් ගොඩක් වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම දැක්කම ආසයි හිතෙනවා. අපි තැඳුම් ගිහිල්ලා තිබ්බනම් ඉතින් පොඩක් try කරලා බලන්න තිබ්බා. මොකද ඉතින් හරි විනෝදයිනේ. ගොඩක් අය මුදර වෙලා ඉන්නවා. මේ යාලා හැම කළු වෙලා ඉතින් ඈත ඉඳන් බලනකොට කට්ටම කළුයි ඉතින්. එතකොට ඉතින් ඔය යන්න හිතෙන්නේ නැහැ. පොඩි ළමයිට නම් ඉතින් මේක මාර ජොලි. ඇත්තටම මම දැක්ක මෙන්න මෙයාලා දෙන්නත් මෙතන මේ මාර ජොලි වැඩක් කරනවා. ඉතින් මම යාලා වීඩියෝ කරනකොට යාලා මගේ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ මේ පොඩි ළමයාට කිව්වා ඉතින් මට ටටා කියන්න කියලා. bye
හරි මම ඉතින් යාලටත් පොඩි ටටා පාරක් දීලා යාලා කරන දේ වීඩියෝ කරා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ගෙස්ටට නම් ඉතින් මේක හරිම ෂෝක්. ඉතින් යාලට මෙහෙම අත්දැකීමක් ගන්න තියෙන chance එක අඩුයිනේ. ඉතින් යාලට හරිම ෂෝක්. ඉතින් මේ පොඩි ළමයි දෙන්න නම් මාරු විදියට එන්ජොයි වුණා මේකෙන්. දැන් අපි යන්න හදන්නේ. දැන් වෙලාව 6ට විතර ඇති. දැන් ගොඩක් සෙනගත් යනවා. මේ පිටිපස්සේ තියෙන අපි කලින් ආව හොටෙල් එකක්. ඒක තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. මම ඒකත් vlog එකකට දාලා තියෙන vlog එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලපෑදී කට්ටිය ඉන්නවා නම් ඒ vlog එකත් බලන්න පුළුවන්. එහෙනම් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. හුස්ම කනේ හෙලනා වාරේ ඕනේ කිව්වේ මං ඔබේ ආදරේ සකවනු පෑමේ හිතේ සංසාරේ යලි හමු වීමේ භවේ සඳකනේ හිනේ මුතු විය හදේ මගේ ලෝකේ විරුපායාරේ සිත සනසුම්ගේ නා නුඹේ ආදරේ සෙමින් මං ආවා. හරි ඉතින් මෙන්න මේ විදියට ලස්සන ඉර බහින විදියත් බලලා තුකින් උනත් අපි ඉතින් අන්තිමට ගෙදර එන්න ආවා. නැත්තම් ඉතින් රෑ වෙනවනේ. හික්කරුර අපිට ටික දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 45ක විතර දුරක් තමයි තියෙන්නේ. බයිසිකල් වලින් ඉතින් ඉක්මනට ආවොත් ඊට වඩා ඉක්මනට එන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි හික්කරුවේ බීච් එකේ ලස්සනට සන්ධ්‍යා කාලය ගත කරේ. ඉතින් ඔයාලා මගේ vlog එක ආසාවෙන් බලන් ඉන්නවා නම් මාව subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි මේ යන අතරමඟ අපිට අයිස්ක්‍රීම් කන්න මේක මේ ජෝස් ලොරියක් තියෙනවා අපි දැක්කා. ඉතින් මේ බීච් එක ළඟම පාරෙන් එහා පැත්තේ තමයි තිබුණේ. ඉතින් අපි ඒක බලන්න ගියා. අන්තිමට ඒකතන මේ ජෝස් අයිතිකාරයා ගිහිලා ටවුන් එකට. ඉතින් එයා එනකන් ගොඩක් වෙලා බලන් ඉන්න උනා. ඉතින් අපි ජූස් බොන්න නැතුවම ආවා. මගේදී අයිස්ක්‍රීම් මොන හරි කනවා කියලා හිතාගෙන. ඊට පස්සේ මගදී තව බීච් එකක් තිබුණා. එතන තිබුණා ලොකු අයිස්ක්‍රීම් එකක්. ඉතින් අපි එතනින් අයිස්ක්‍රීම් ගත්තා. අපි දැන් හරියටම නවත්තලා තියෙන්නේ සීනගම දේවාලේ ළඟ. මම ඉතින් ඒක දැක්කෙත් පස්සේ මොකද අයිස්ක්‍රීම් කෑවට පස්සේ යක් නෑනේ. ඉතින් ඒක දැක්කෙත් පස්සේ ඉතින් මේ අපි යනකොටත් ඉතින් සීනගම දේවාලට පඳුරක් දාගෙන ගියා. හවස අපි දවල් ගියට වඩා ගොඩක් සෙනග ඉඳියා. මේ පේනවනේ හැමතැනම සෙනග ඉන්නවා. මම හිතන්නේ මේ හවස පූජාවට සෙනග වැඩිද කොහෙද? ඒ හින්දා අර දවල් ඉඳියට වඩා ගොඩක් සෙනග ඉඳියා. ඊට පස්සේ අපි රෑට කන්න නැවැත්තුවා මෙන්න මේ වගේ ලස්සන කරේකින්. ඉතින් අපි මෙන්න මේ වගේ රයිස් එකක් තමයි
ගත්තේ රෑට කෑව මෙතනින්. හරි දන්නෙම නැතුව මගේ බ්ලොග් එකත් එන්ඩ් කරන ටයිම් එකටම ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ බ්ලොග් එක ආසාවෙන් එන්ජොයි කරා නම් බැලුවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අවසානකම් බැලුවට හැමෝටම thank you so much. එහෙනම් මගේ ලෙන්නම් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. bye bye. හිනාවින්ද කාලයක් හිතට අය නමින් මියදුනා